අප දෙරට අතර පවතින සමීපතම බැඳීමේ ඊටාම හෘදයාංගම අධ්‍යක්ීම් බොහොමයක් තිබෙනවා. විශේෂම ශ්‍රී ලංකාව මෑත කාලන මුහුණ දුන් අතිශය අවසනාවන්ත ස්වභාවික ව්‍යසනීය වූ දිට්ඨා සුළුකුණාටුවෙන් පසු මාලදිවෙන් රජයේ සහ ජනතාව අපට ශක්තියක් වූ ආකාරයේ මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ගේ අසල්වැසියෙකු පීඩාවට හෝ ව්‍යසනයකට ලක් වූ විට ෂණිකව මැදිහත් වීමේ ආදර්ශය මාලදිවෙන සහ එරට ජනතාව ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ ලබා දුන් අතිමහත් සහයෝගීතාවය සහ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් මම ජනාධිපති මුයිසිටත් මාලදීවන් රජයටත් එරටේ ජනතාවටත් මගේ කෘතඥතාවය පළ කළා. ව්‍යසනයේ මොහොතේ අප වෙත දුක කළ දෑත් හදවතේ ගැඹුරු ගෞරවයෙන් සිහිපත් කරනවා. ජනාධිපති මුයිස් සහ මමත් දූත පිරිස සමග පැවැත් වූ දීපාර සාකච්ඡාවලදී අපගේ බහුවිධ සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කරා. විශේෂයෙන්ම ගෝලීය දේශගුණික විපර්යාසය සහ එහි බලපෑම අපගේ රටවල් දෙකටම පොදු තරජනයක් සහ ගැටලුවක් වී තිබෙන අතර ඒවට විසඳුම් සෙවීම සඳහා අපගේ රටවල් දෙක ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. මුහුදු මට්ටමින් ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයිනේ විශාල සටනක් සිදු කරන අතර එම සටනේදී මාලදිවයිනේ විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අපේ කටයුතු කරන බව සිහිපත් කරනවා. අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ශේෂ්ත්‍රවල සහයෝගීතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම සහ විවිධාංගීකරණ කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් වමාරු කරගත්තා. විශේෂයෙන්ම සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා හා තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ශේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳව අවපොත්තා ගිවිසුම් වලට අපි අත්සන් ලැබුවා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්න අතර මාලදිවයින සමග මෙම හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට අප උනන්දු වෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධිය, දීවරහ කුසිසකසුම් සංචාරක සහ විවේක මෙන්ම දීපල වෙළඳාම් සහ නාගරික යටිතල පහසුකම් අංශවල අදාළ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කර ලෙස මාලදිව ව්‍යාපාරවලට මම ආරාධනා කළා. හෙට එනම් මෙයින් 5 වෙනි දින පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසන්දේ සාර්ථකත්වය සඳහා මම මගේ සුබ පැතුම් පිරිනමන අතර ඒ ඉදිරි දිනවලදී බොහෝ ඵලදායී හවුල්කාරීත්වය සඳහා මග පාදනු ඇතැයි මම විශ්වාස කරනවා. සාගරය නිවහන කරගත් දූපත් ජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරය මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ දීවර කර්මා ශේස්ත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මාලදිවයිනේ කාර්මික දීවර සමාගම යටතේ නිෂ්පාදනය කරන ලද දීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීම උත්සවයට ජනාධිපති මුයිසු මැතිතුමා නායකත්වය දෙනවා. එම උත්සවයේ සාර්ථක වන ලෙසත් ඵලදායී හවුල්කාරීත්වය ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබ පැතුම් පිරිනමනවා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවයක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගීතාවයේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසු මැතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මාලදිවයිනේ සංචාර කර්මාන්තයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් ඇති කරන අතර සංචාරකයන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයිනේ සංචාර කර්මාන්ත ආයෝජනය සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. ඒ නිසා සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභයන් අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවකාශයන් අවස්ථාවන් ගවේෂණය කිරීම වඩාත් ඵලදායීතාවයක් ගෙන දෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සබඳතාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබඳතාවයේ සහයෝගීතාවය අපගේ ආර්ථිකය දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහාය වනු ඇතැයි අප විශ්වාස කරනවා. අද උදෑසන අපගේ සාකච්ඡා අතරතුර කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපීම නැවත තහවුරු කරා. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඉන්දියන් සාගරයේ මන්සන්දිවල පිහිටා රාජ්‍යයන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම් වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාරම් වලට හා තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත් කර ගැනීමට ඉඩ නොදීමට සාහමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. මෙම විශේෂ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මාලදිවයින මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත් ඒට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි.